හයි කොහොමද දැන් තව එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. අද ඉතින් මේ බෑග්ග්‍රවුන්ඩ් එක දැක්කම ඉස්සර නම් බ්ලොග් බලන කෙනෙක් නම් දන්නවා. අද මං ඉන්නේ රිව් එකේ. අද අතර මෙහි ඉඳන් ගෙදර ගිහිල්ලා ඊට පස්සේ ඔෆිස් යන දින දවසක්. එහෙනම් අපි good morning. Baggage stick ගන්න baggage ඔව් ගත්තා. හරි සර්. හරි හරි okay bye. ඕකේ ඉතින් බඩගිනි නෑ උදේට කාපු හින්දා දැන් මෙහෙම කොළඹ ගිහලා හරි ගෙදර ගිහලා හරි කනවා. ඕකේ බොයිස් එහෙනම් හෝම් ස්වීට් හෝම් ගෙදර ආවා. ආවට පොඩි වැඩක් පෙන්නන්නද? නම්බරේ 47. PAC 47. ඒකම ගත්තා. මේ රිව් එකෙන් ගැට ගහන පටි අප්පා. Okay boys, එහෙනම් බඩු ටික රෙඩි. ඔක්කොම ගත්ත ඕනි කරන ඒවා. Now let's go. මෙන්න මේවත් නැගිලා. ඒරාරියරි. බත් ටිකක් අඩුවෙන් දාලා පරිප්පු ටිකක් දාන්න පුළුවන්ද? ඔයගොල්ලෝ දන්නවා ඇති Facebook එකෙන් YouTube එකෙන් earn කරන්න පුළුවන් කියලා. මේ ගැන ඔයාලා දන්නේ නැත්නම් මගේ My Hub එකේ වීඩියෝස් තියෙනවා. මගේ අනිත් tech channel එකේ My Hub කියලා search කරන්න. එහෙම නැත්නම් තව ඒ කියන්නේ how to earn online සිංහල කියලා ඔයගොල්ලෝ YouTube එකේ search කරලා ඔයගොල්ලන්ට තව ඒ කියන්නේ මට වඩා හොඳට in detail උගන්වපු කට්ටිය තව ගොඩාක් කට්ටිය ඇති. ඒගොල්ලන්ගේ වීඩියෝස් උත් ඒ කියන්නේ ඔයාලට සිංහලෙන්ම බලන්න පුළුවන්. ඒ දන්නේ නැති කට්ටියට මෙහෙම earn කරන්න පුළුවන්. අර post දාලා videos දාලා එහෙම කරලා AI වලින් එහෙම earn කරන්න පුළුවන්. අර AI flop හදලා නම් දැන් අමාරුයි. කොහොමද ඔය earning සම්බන්ධ දේවල් ගැන මම අතන වීඩියෝස් එහෙම නැත්නම් කියන්නේ වීඩියෝස් එන්න කලින් මම ඔය ෆෝරම් වල 2013 වගේ නම් තමයි මම හිතන්නේ මට මතක විදියට මම ඔයාලි 2010ද මන්ද නෑ 13 වගේ නම් තමයි මම හිතන්නේ මේ ඔයගේ ලියන්නේ මට පටන් ගත්තේ කොහොම හරි ඔයගොල්ලෝ මම හැප් එකේ ගිහලා බලුවොත් ඔයගොල්ලෝ දකි අපි කොහොමද ඒ කියන්නේ මගේ page එක කොහොමද වැඩ කරන්නේ කොහොමද එකෙන් site tag setup කරලා කොහොමද එකෙන් AdSense එකෙන් යනවා එහෙම දේවල් කරන්න කියලා. සහ මට වඩා මේක හරි හොඳට මොකද ඒකට කියන්නේ ස්ට්‍රක්චර්ඩ් විදිහට උගලන ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් මේ කෙනෙක් තමයි සූරි මල්ලි මේක මේ paid ad එකක්වත් මොකරි නිකන් යත් එක collaboration එකත් එහෙම මොකුත් නෙමෙයි. මම දැකලා දිනවා එයාගේ content එක කියන්නේ ගොඩක් හොඳයි කියලා මට තාම හම්බෙලා නැහැ. හැබැයි අද මම යනවා එයා හම්බෙන්න. මොකද අපේ page එකේ තියෙනවා මේ ඒ කියන්නේ non followers ලට දැන් reach වෙන එක නතර කරලා දිනා ගිය මාසෙක ඉඳන් මේකට මේ කියන්නේ මම Facebook එකේ direct කතා කරගෙන notification ගැන කතා කරගෙන මම කතා කරලා අර මේකල බැලුවා එනකොට හරි solution එකක් ඒගොල්ලන් පැත්තෙන් එන්නේ නැහැ. යාළුවා කියන කිසිම shadow ban එකක් කිසිම case එකක් නැහැ කියලා. හැබැයි non followers ලට reach වෙන්නේ මේකේ හින්දා Facebook එකේ reach එක ගොඩක් බහැල් තියෙනවා. AdSense එකත් මේ පාර ආවේ ඩොලර් 400 වගේ කිට්ටු වෙන ගන්න. මොකද ඊට කලින් මාසේ ඩොලර් 1000ක් විතර ආපු එක. ඉතින් ඒකේ හින්දා සූරිමල්ලි හම්බෙන්න යන්න ඕනි. දැන් නැති කට්ටියට සූරිමල්ලි අතරම එයාගේ ඒ කියන්නේ paid course එකක් තියෙනවා. හැබැයි එහෙම නැතත් එයාගේ free courses ගොඩක් තියෙනවා. සහ එයා free online ගොඩක් උගන්වනවා. Facebook එකෙන් earn කරන්න කොහොමද කියලා search කරලා බලන්න සූරි කියලා. එතකොට SOORI කියලා search කරලා බලන්න. එහෙනම් අපි යන් සූරිමල්ලි හම්බෙන්න. බලත් අවුත් දැය. මේ අපේ තාම මාර්ගිනේ ආදි කියලා. හයි. මේ තාත්තා කො දෙකක්ම තියෙනවා. ඔය යනකම එකක් ඉතින් මේ දැනට අරගෙන එක ඒකද? අර කස්ටමර් කන්න කවුරු? ඉතින් මොකද එන්නේ ජොඩි අයියා මොනවද කිව්වේ? මේකෙන් මම මොනවද රෙකෝඩ් කරන්නේ? රෙකෝඩ් කරලා දිනේදී කන්ටෙන්ට් ටික ගන්න මේක තියෙන්නේ ඔය රෙකෝඩ් කරන්නේ. ඔව් මෙන්න මේ ලයිට් එක ඩ්‍රිල් කරන එක වෙනම සර්විස් එකක් කරගත්ත කට්ටිය ඉන්නා US එකේ. ඔව් ඒ කියන්නේ මේක මේ පත් වෙනවනේ. මේක වෙනවා රෙකෝඩින් කරලා. ඔගේ ඩ්‍රිල් අර මේකේ මේ කීනි එක. ඔව් පොඩි ඩ්‍රිල් එකක් කරන් ඉදලා. එතකොට රෙකෝඩින් නැහැ කියලා. නෑ රෙකෝඩින් නැහැ. අද රෙකෝඩින් නේ. කන්න ගෙනල්ලා තින්නේ. ඕකේ බොයිස් මෙතනින් යන්න කලින් ෆුල් මහත් කරලා යවන්න හදන්නේ මං හිතන්නේ. දැන් ආවා රටින්දී ප්ලේන් ටී. මේ තව කාපු නැති ඒවාක් තියෙනවා. හරි නෙලු. මේ හරිය තමා වුල්ෆි ඉන්නේ. මෙයා මේ කොටි ගාවත් තියෙන නැග්ගන ඔක්කොම බයික් එකේ ගිහලා කරන්නේ නේ.
බයික් එක අවුට් එකක් ආ දැන් මේකක් ගත්තා මොකක් හරි මේ රේස් එකකට ගත්තා. අම්මට සිරි යයින්නේ මේ කාගේද වාගේ බබාගේද නෑ ඔය මේ හරි ගෙනාපු අර ගම් අතර දවස්වල මෙහෙ ඉන්න දුන්නනේ මේක මොකද්ද වාගේ මෑන් කේව් එකද ඒක තමයි අපි ඉන්නේ කට්ටිය පොඩි සින්දුවක් කියනවා ඔය මං ස්ට්‍රීට් එක ගා මෙටා ගාස් එක මං අතර මේ අතර වුණා නම් ගන්නවා මේ ගත්තේ නැහැ මේක ඇවිල්ලා හැබැයි ඒවා දෙකම දාගත්තා නම් TikTok එකට ඒක දාන්න තිබ්බා ඔව් ඒ අතර වීඩියෝ ගන්නවා නම් මේ එතනත් වෙනම ක්‍රවුඩ් එකක් ඉන්නවා වෙලාව 9:00යි අපි පැයකට වගේ සෙට් වෙන්න ආවේ 4 හරියටම 4 වෙද්දියා 4 5 6 7 8 පැය 5යි ඉස්කෝලේ ටයිම් thank you එහෙනම් thank you ආගේ සපෝට් එකට අනිවාර්යෙන් ආයි සෙට් වෙමු අනිවාර්යෙන් මේ කැම ටිකක් දෙන්න තිබ්බා ඉතින් මා හිටියේ නෑ කෑම බුද්ධුම ආපරින කාප කන කරේ රෑට කාලා රයිස් එකක් කරේ පොඩ්ඩක් කාලා යන්න දැන් කෙට්ටු වෙන්නේ බී සම්බන්ධ දෙයක් නම් සූරි තමානේ FB සම්බන්ධයක් නම් එනවා තව ටිකකින් කෙනෙක් මේ ඉන්නේ මෙයා Facebook සම්බන්ධයෙන් සෑම දෙයක්ම දන්නේ වාත් ඉගෙන ගන්න අත්තරම වාත නෑ එහෙම වෙන්න එහෙම නැහැ Facebook සම්බන්ධයෙන් මෙයාට උගන් දෙන්න අපි මුලින්ම වික්සූරියගෙන පටන් ගත්තා ඒකවල මෙයා ඉස්කෝලේ යනවා මේ තාත්තගෙන් තමයි මමත් ඉගෙන ගන්න මෙයා කටින් ඔක්කොම දේවල් ටික දෙනවා මම අර කම්පියුටර් ඒක හරිය යා ටෙක්නිකලි ඒ ටික දන්නවා ගෑල්ලම කතා කරනවා නම් සූරිට මෙයාට කතා ගන්න නේ ගෑල්ලම කතා කරනවා කතා ප්‍රශ්නයක් තියෙනවා නම් අන්න එහෙනම් thank you very much අපි හම්බෙමු මොනවද තිබුත් කතා කරලා එන්න මේකට හරි හරි නේද හරි ජයා කෑවත් නැහැ පිස්සේ කොල්ලන්ට ගෙනියන්නේ ඉතින් මේ මෙටා ක්ලාස් එක දැන් ඕකෙන් මේකට මාරු වෙන්න ඕනේ මෙටා ක්ලාස් එකට වෙටා ක්ලාස් එක මේ අතරනේ වැඩි නෑ ඉතින් හොඳයි ඒක හරි මේක පොකට් ට්‍රී එක මං ගෙවල් රත්නපුරේ ඔව් ඈ කවුද කියන්නේ රත්නපුරේ බලාපොරොත්තු ඔක්කොම මෙතන තියෙනවා උඩ පාටි ලයිට් ඔක්කොම දාලා තාත්තා සින්දු කියනවා නටනවා මේ ළමයි කියක අපි හම්බුනේ සර් බොහොම ස්තුතියි ආවට එන්න අනිවාර්යෙන් thank you ආගේ මොකක්ද කියන්නේ ගුරුවරු ගන්න මොකද ඒ කියන්නේ ඔයා කියලා දුන්න දේවල් ටිකට දැනගන්න ඕන සූරි කියලා සර්ච් කරාම එනවනේ එංගලන්තෙන් තමයි එනවා පෝස්ට් එක ඒක නේ ඉන්ඩස්ට්‍රි එතනින් තමයි එනවා කෙලින්ම ගේම එහෙනම් හරි එහෙනම් ජයවා බයි හරි එහෙනම් පරිස්සම් බුස්සක් නේ